ෆෝන් පාවිච්චි කර කර හිටියා. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? විභාගේ ෆේල්. දැන් ඔන්න අම්මා කියනවා විභාගේ පාස් වුණොත් තමයි පූජා වට්ටිය දෙන්නම් කියලා තිබ්බේ. දැන් දෙන්නේ නැහැ. ඒත් පින්වත්නි දේවාලයකට ගිහිල්ලා පනුරක් ගැට ගහලා බාරයක් වුණොත් එහෙම කම්පියුටරෙන් රිසල්ට් පේපර් එක එනකල් භූතයා කම්පියුටරේ ළඟට වෙලා ඉන්නේ නැහැ. පූජාව දෙන්න ඕන. කිසිම බාරයකට පූජාවක් නොදෙන්න බෑ. ඒක තමයි භූත ලෝකේ. ඉතින් ඕක ඇහුවට පස්සේ අපිත් දන්නේ නැතුව බාර වෙලා තියෙනවා. ඊට පස්සේ ඕක ඇහුවට පස්සේ අපිත් බය වෙලා. අපිත් බාර අයින් කළා. බාර අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. දන්න බාර ඔක්කොම ඔප්පු කරන්න ඕන. දැන් සමහර බාර තියෙනවනේ අම්මලා වෙච්ච බාරත් එක්ක බලනකොට අමතකයිනේ දැන්. ඒක උඩ කරන්න තියෙන්නේ පිරිවේර හරි රුවන්වැලි සෑය හරි. ඒ වගේ උතුම් ස්ථානයකට ගිහිල්ලා පළවැල ශීර පායාස මල් පහන් සහිත පූජාවක් භාග්‍යතුන් වහන්සේ විශේෂ බුද්ධ පූජාවක් කරන්න ඕන. කරලා මෙතෙක් සසරේ දැන නොදැනගෙන අපි වෙච්ච බාර තියෙනවනම් ඒවා අපිට මතක නැහැ. ඒ ඇත්තන්ට තුටු පඳුරු විදිහට බුදුරජාණන් වහන්සේට මේ කළ පූජාවේ පින අනුමෝදන් වේවා. අදින් මම සියලු බාරවලින් නිදහස් 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 කියලා නිදහස් වෙන්න ඕන. ඉඳන් ඉඳලා බාර නොවී ඉන්න ඕන.